හයි සාදරෙන් ආදරෙන් පිළිගන්නවා දුල් ෂැකඩමිකින් කියන තවත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකට. මම අද කතා කරන්න යන්නේ මේ දවස්වල පොඩ ට්‍රෙන්ඩින් මාතෘකාවක්. ඒ තමයි PayPal එක ගැන. එතකොට ගොඩක් කට්ටිය දැන් PayPal හදන්න නැඹුරු වෙලා තියෙනවා. ඉතින් මගෙනුත් ගොඩක් කට්ටිය ඇහුවා PayPal account එකක් නිවැරදිව කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ A to Z නිවැරදිව PayPal ගිණුමක් හදාගන්න විදිහ. වැඩි විස්තර අපි වීඩියෝ එක ඇතුළතදී කතා කරමු. එහෙනම් PayPal එක හදන්න අපි යමු වීඩියෝ එකට. Let's go. මුලින්ම මම මේ විදිහට මගේ Chrome එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට search bar එකට PayPal කියලා search කරනවා. ඊට පස්සේ මේ එන පළවෙනි link එක උඩ click කරලා website එකට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන sign up for free කියලා තියෙනවා. අන්න ඒක උඩ අපි click කරනවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති PayPal සඳහා ලියාපදිංචි වෙන්න කියලා දාලා තියෙනවා. ඉතින් මම දැන් මගේ email එක copy කරගෙන මෙන්න මෙතනට ගෙනල්ලා මේ විදිහට paste කරනවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් ඔයගොල්ලෝ email එක ගෙනල්ලා paste කරලා මෙන්න මේක next කරන්න. ඊට පස්සේ අපේ phone number එක ඉල්ලනවා. ඉතින් මම මේ විදිහට phone number එක මෙතනට ලබා දෙනවා. phone number එක දීලා next දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට අංක 6ක code එකක් ඒගොල්ලෝ ඉල්ලනවා. ඉතින් මේක ඔයාගේ phone එකට තමයි එන්නේ. ඉතින් මේ විදිහට ඔයාගේ code එක ලබා දෙන්න ඔයාලට පුළුවන්. ඉතින් මගේ phone එකට ආපු code එක දැන් මම මේ විදිහට enter කරනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට මුරපදයක් තරන. එහෙම නැත්නම් password එකක් දාන්න කියලා ඔයාගේ account එකට මේගොල්ලෝ කියනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ හොඳ strong password එක use කරන්න මතක හිටින password එක use කරන්න. ඉතින් මේක කෙලින්ම කියලා තියෙනවා අක්ෂර 8ක් හෝ ඊට වැඩි ගණනක් කියලා. ඉතින් අකුරු විතරක් නෙමෙයි pin numbers letters ඒව දාලා මේක ඇඩ් කරගන්න. next දුන්නට පස්සේ මෙන්න මේ විදිහට අපේ රට select කරන්න වෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාව තෝරන්න. ඒ වගේ මුල් නම, මැද නම, අග නම පැහැදිලිව fill කරන්න. ඒත් එක්කම උපන්දිනේ ඉල්ලනවා. ඒකත් හරි විදිහට fill කරන්න. මේවට fake details දාන්න එපා. මොකද දැන් legally අපිට මේ දේවල් හදන්න පුළුවන්. ඉතින් ඔයාගේ ID card එකේ තියෙන විදිහටම මෙතන දේවල් ටික fill කරලා මේක next දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ address එක දෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනත් ඔයාගේ ID එකේ තියෙන විදිහටම address එක ලබා දෙන්න. ඉතින් මම මේ විදිහට මගේ ID එකේ තියෙන විදිහට address එක මේ විදිහට මම හරියට type කරගන්නවා. ඉතින් මේ දේවල් ටික දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රධාන නගරය ඉල්ලනවා. තැපැල් කේතේ එහෙම නැත්නම් postal code එක ඉල්ලනවා. ඉතින් මගේ නගරය සහ නගරයට අදාළ postal code එක තමයි මම මෙතනදී ලබා දෙන්නේ. ඒක next දුන්නට පස්සේ ඔයාලට පේනවා ඇති ඔබේ ගිණුම තනා තිබේ කියලා. එහෙම නැත්නම් ඔයාගේ account එක දැනටමත් create කියලා අපිට පෙන්නලා තියෙනවා. ඉතින් මෙතනින් අවශ්‍ය service එක අපිට තෝරන්න ඕනේ. ඒ කියන්නේ අපි shopping කරන්නද, මේකෙන් payment කරන්නද, මේ account එක හදන්න කියලා මෙතනදී තෝරන්න තමයි මේ එන්නේ. ඉතින් මම මෙතනින් පළවෙනි එක දෙනවා. ඉතින් ඔයාලා කැමති එකක් මෙතනින් add කරගන්න පුළුවන්. ඉතින් ඒක next කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට අපේ card එක add කරන්න එනවා. bank card එක. ඉතින් දැනට මම මේක කරන්නේ නැහැ. මම මේ step එක දැනට skip කරනවා. skip කරලා මෙන්න මේ විදිහට PayPal කියන icon එක උඩ click කරලා මම මගේ account එකට මෙන්න මේ විදිහට log වෙනවා. log වුණාට පස්සේ මම මේ විදිහට settings වලට ගිහිල්ලා මගේ email එක verify කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ email එක verify කරගන්න. ඉතින් මේ email එක තහවුරු කරන්න කියන එකට click කරලා Google සමග තහවුරු කරන්න එකට click කරලා මෙන්න මේ විදිහට තමන්ගේ email එක ආවට පස්සේ ඒකට click කරලා continue දෙන්නයි තියෙන්නේ. ඉතින් එතකොට අපේ email එක මෙන්න මේ විදිහට PayPal එකට verify වෙනවා. ඉතින් මේකේ පොඩි අවුලක් වෙලා තියෙනවා. භාෂාව සිංහලෙන් තියෙන්නේ. මම මේ විදිහට ඒකත් වෙනස් කරගන්නවා. ඉතින් ටික වෙලාවක් යද්දි මේක හරියයි. භාෂාව වෙනස් කරලා ඒ settings එක ඇදෙන්න විනාඩි 5ක් විතර යනවා. හරි. language එකේ වැඩෙත් හරි ළමයි. දැන් අපි යන්න ඕනේ අපේ account එකේ security පැත්තට. මොකද account එකේ security තමයි ගොඩක්ම වැදගත්. ඉතින් මම මේ විදිහට මේ account එකේ හැබැයි තියෙන security tab එක click කරනවා. ඉතින් ඕගොල්ලන්ට මෙතනින් ගොඩක් දේවල් add කරගන්න පුළුවන්. pass keys add කරගන්න පුළුවන්. authenticate app එක use කරන්න පුළුවන්. security questions use කරන්න පුළුවන්. password දාන්න පුළුවන්. two step දාන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනදී security question එක දාලා ඒකට answers දීලා දැනට ඒක save තියාගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් security questions use කරලා ඔයාලට කැමති answer එකක් ඒකට ලබා දෙන්න. ඉතින් මතක තියාගන්න ඒ answers දෙක කොල කෑල්ලක හරි ලියලා තියාගන්න. නැත්නම් ඔළුවේ හරි ලියලා තියාගන්න. මොකද හදිස්සියකට account එක recovery කරන්න ඕන වුණොත් security questions අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැනට web එකෙන් use කරන කට්ටිය නම් ඉතින් ඔයාලා PayPal එක mobile එකට එහෙම add කරගන්න ඕන නම් තමයි මේක ගොඩක්ම බලපාන්නේ. ඉතින් ඒකත් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් මේ විදිහට අපේ bank card එකත් අපේ මේ PayPal එකට link කරන්න කියනවා. ඉතින් මම මේක දැන් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලා link කරන්න ඕන නම් link card කියන එකට click කරලා card එකට අදාළ details ටික දීලා card එකත් ඔයාලට account එකට add කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මම මගේ PayPal account එක හදාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ step ටික අනුගමනය කරලා ඔයාගේ PayPal එක
හදාගන්න. ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එක සිද්ධ වෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවා නම් ඔයාට පුළුවන් සාර්ථකව PayPal account එකක් හදාගන්න. ඉතින් මතක ඇතුව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. වැදගත් වෙයි කියලා හිතන යාළුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කලින් කිව්වා වගේ comment box එකේ අපි ඒක සාකච්ඡා කරමු. ඉතින් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. ජය වේවා.